දවසක් කියලා පිළිගන්නවා educom YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමෝම. අපේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයගොල්ලෝ මුලදී intro එකේ දැක්ක විදිහටම අපි කතා කරන්නේ Microsoft Word එක. Microsoft Word කියන්නේ මොකක්ද? Microsoft Word එකකින් අපි document එකක් create කරගන්නේ කොහොමද සාර්ථකව කියලා. ඒතකොට වඩා නිවැරදි ආකාරයට Microsoft Word එකෙන් document එකක් create කරන විදිහ සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දැනගෙන ඉන්න ඕන. එතකොට අපි මේ වීඩියෝ සීරීස් එකෙන් පළවෙනි වීඩියෝ එකෙන් මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක අද කරන්නේ. එතකොට මේ අද පළවෙනි වීඩියෝ එකෙන් අපි Word එකේ basicsම ටික තමයි ඉගෙන ගන්න. basic කියන්නේ අපි අද කොහෙත්ම document එකක typing එකක්වත් කරන්නේ නැහැ. අපි කොටස් ටික හඳුනා ගන්නවා වෙන වෙනම. අපිට මේ වීඩියෝ එක තමයි පළවෙනි වීඩියෝ එක. අනිවාර්යයෙන්ම දෙවෙනි වීඩියෝ එක බලන්න කලින් පළවෙනි වීඩියෝ එක ගැන බලලා ඉන්න ඕනේ. එතකොට මේක තමයි පළවෙනි වීඩියෝ එක. ඒතර මෙතනින් ආරම්භ වෙන Word series එකත් එක්ක ඔයගොල්ලෝ හැමෝම එක දිගටම එකතු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට educom YouTube channel එකෙන් අපි ඉදිරියටත් ඔයගොල්ලන්ට වඩාත් ඵලදායී වීඩියෝ රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට මොකද්ද මේ Microsoft Word එකෙන් කොහොමද O level ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අහන්නේ? සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු කීපයක අපි අරගෙන බැලුවොත් හැම අවුරුද්දකම Microsoft Word එකෙන් ප්‍රශ්න අහනවා. MCQ එකෙත් අහනවා. ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය. කියන්නේ දෙවනි කොටසෙත් අහනවා. එතකොට මේ රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අහද්දී බොහෝ දුරට අහන්නේ සකස් කරපු ડોකියුමන්ට් එකක පිටුවක් දීලා අදාළ ડોකියුමන්ට් එකේ පිටුවල ලේබල් කරනවා. උදාහරණයක් විදිහට අන්ඩර්ලයින් කරපු සෙන්ටෙන්ස් එකක් අංක 1 කියලා ලේබල් කරලා වරහන් ඇතුලේ දෙනවා ඕගොල්ලන්ට නම් කිහිපයක්. එතකොට දැන් මේ විදිහට ડોකියුමන්ට් එකේ පුරාම තියෙන අයිටම වෙන වෙනම ඉලක්කම් 1 ඉඳලා 10ට ලේබල් කරනවා. උදාහරණයක් වශයෙන් මම මේ කියන්නේ. එතකොට ඒ ලේබල් කරපු ඒවා අර වරහන් ඇතුලෙන් එකට ගැලපෙන එක. අන්න ඒ විදිහට ඔයගොල්ලන්ට ඒ 10ටම වරහන් ඇතුලෙන් තෝරලා පිළිතුරු ලියන්න වගේව තමයි මෑත කාලීනව දීලා තියෙන්නේ බහුලවම. එතකොට මේ වීඩියෝ සීරීස් එක අවසානම වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහුගිය O level විභාග ප්‍රශ්න පත්‍ර පහුගිය ප්‍රශ්න පත්‍ර 5ක විතර ආපු Word එකෙන් අහපු MCQ සහ දෙවනි කොටසේ ප්‍රධාන ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා මේ Word series එක අවසානයේදී. ඒතර Microsoft Word series එකේ අද පළවෙනි වීඩියෝ එකෙන් අපි කිව්වා Microsoft Word එක ගැන හැඳින්වීමක් කරන්න කියලා. හරි. මුලින්ම අපි Microsoft app එක open කරගත්තයින් පස්සේ Word එක open කරගත්තයින් පස්සේ ඕගොල්ලන්ට එන interface එක තමයි templates එක new කියලා තෝරගන්න ඕනේ. එතකොට මේ templates එක ඔයා තෝරගද්දී blank document තෝරගන්න. blank document එක තමයි මම මේ දැනට අරගෙන තියෙන්නේ. එතකොට blank document එකේ මුලින්ම home කියලා එකක් අපිට දැක ගන්න පුළුවන්. home එක. එතකොට මේ home එක දැන් මම විශේෂයෙන් මතක් කරන්න ඕන desktop side එකක් නෙමේ මම මේ අරගෙන තියෙන්නේ. මේ අරගෙන තියෙන්නේ අපේ සාමාන්‍ය online Microsoft Word එක මම මේ අරගෙන තියෙන Word sheet එකක් cloud එකේ තියෙන. එතකොට ඕගොල්ලෝ app එක ගත්තාම ඊට වඩා පොඩි වෙනස්කම් කිහිපයක් වෙනවා. මම මෙහෙම අරගෙන තියෙන්නේ මම මේ වෙද්දි desktop එකකින් නෙමෙයි මේ ඕගොල්ලන්ට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ tablet එකකින්. එතකොට මේ tablet එකෙන් සහ desktop එකේ ඕගොල්ලෝ interface දෙක වෙනස් කියලා හිතුවත් ලොකු වෙනසක් නැහැ. අවශ්‍ය බේසික් ටික මේකෙත් තියෙනවා. ඒකට මම ඔයාලට පැහැදිලි වෙන විදිහට උගන්වනවා. ඉදිරියේදී අපි document create කරද්දි document හදද්දි මම ඕගොල්ලන්ට desktop side එකකට දාලා මේක ඉදිරියට කරද්දි desktop side එකක් තමයි භාවිතා කරන්නේ. එතකොට අපි මේ home කියන එකට ගත්තාම ඔයාලට පේනවා මේකේ බේසික්ස්ම තියෙන්නේ මොනවද කියලා. බේසික්ම තියෙනවා ඕගොල්ලන්ට ටයිප් කරන ලෙටර්ස් වල අකුරු වල ෆොන්ට් එක වෙනස් කරගන්න. මෙන්න මේ භාවිතා කරපුවාම මේ විදිහට ඕගොල්ලන්ට
ෆොන්ට්ස් ගොඩක් බලාගන්න පුළුවන්. එතකොට මේ ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන් මෙන්න මෙතන. ඊට පස්සේ ඊළඟට එහා පැත්තේ තියෙනවා අකුරු වල විශාලත්වය, letters වල size එක වෙනස් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ විදිහට තෝරගන්න පුළුවන් size එක. ඊට පස්සේ manually අපිට click කරලා side එක අඩු වැඩි කරගන්නත් පුළුවන් මෙතන භාවිතා කරන්නේ නැතුව. ඊට පස්සේ bold තියෙනවා, italic තියෙනවා, underline තියෙනවා. ඊට පස්සේ highlight තියෙනවා. highlight කරන්න පුළුවන් ඔයගලන්ට අවශ්‍ය sentence වගේ ඒවා. ඊට පස්සේ අකුරු වල වර්ණය වෙනස් කරගන්න පුළුවන් අපිට මෙන්න මේකෙන්. ඊට පස්සේ අපිට paragraphs align කරගන්න පුළුවන්. left align, right align. ඊට පස්සේ මැදට ගන්න පුළුවන්, merge මැදට ගන්න පුළුවන්, center align. ඒ විදිහට. ඊට පස්සේ sentence අතර තියෙන පරතරය වෙනස් කරන්න මේක අපිට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය ටික තමයි අපි විශේෂයෙන්ම බේසික්ම home එක ඇතුලේ තියෙන්නේ. තව ඕගොල්ලන්ට word art විදිහට දැක ගන්න පුළුවන්, style දැක ගන්න පුළුවන් desktop side එකකට ගියොත්. එතකොට ඒකේ style කියලා තියෙන document එක පුරාවටම letters කොහොමද ඇතුළත් වෙන්න ඕනේ කියලා. ඊළඟට අපි දෙවෙනියට විශේෂම එක insert. අපි document එකක් create කරද්දී බහුලවම යොදාගන්නේ insert. මොකද අපි document එක create කරගෙන යද්දී අපිට රූප ඇතුළත් කරන්න වෙනවා, table ඇතුළත් කරන්න වෙනවා, shapes ඇතුළත් කරන්න වෙනවා. හරි, ওই විදිහට. එතකොට මේ table කියන එක ඇතුලේ table කිව්වහම මේ table කියන එක ගත්තාම අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. columns අවශ්‍ය ගානට columns යොදලා මේක හදා ගන්න පුළුවන්. දැනට ඔයාලට මෙතන පැහැදිලි නොවුණත් මම මේ විශේෂයෙන් හඳුන්වගෙන යන්නේ අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳලා මම නැවතත් මතක් කරනවා අපි desktop side එකක් තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ picture ඇතුළත් කරන්න පුළුවන්. desktop side එකේ විශේෂම එකක් මතක් කරන්න මෙතන දැක ගන්න නැති එකක් අපිට ඇතුළත් කරන්න පුළුවන් අපිට shapes ඇතුළත් කරන්න පුළුවන්. හැඩතල භාවිතා කරන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ desktop side එකේ insert වලට පස්සේ අනිවාර්යයෙන්ම තියෙනවා drawing. ඒතර මෙතන drawing තියෙන්නේ insert එක ඇතුළේමයි. පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා කියලා මම නැවත මතක් කරා. එතකොට අපිට මේ insert එක ඇතුලේ තව බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම desktop side වල නම් නැහැ emojis තියෙනවා. online ගත්ත නිසා මම මේක emojis මට add කරලා තියෙනවා. ඊට පස්සේ head and foot තියෙනවා. ඊට පස්සේ අපිට numbers යොදා ගන්න පුළුවන්. හැම document එකකම අපිට අංක අඳුන ගන්න පුළුවන්. පිටු විදිහට වෙන් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වා drawing තියෙන මේක ඇතුලේමයි කියලා. එතකොට වෙනම draw කරන්න අදින්න පුළුවන්. එතකොට drawing ඇතුලේම තමයි මේකේ shapes තියෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ එක drawing ඇතුලේම තමයි shapes තියෙන්නේ. ඊට පස්සේ layout එකට ගියාපුවාම අපිට පිටුවේ කරන්න පුළුවන් වෙනස්කම් ටික ගන්න පුළුවන්. හරි. page setup කර ගැනීම තමයි මේ layout එක ඇතුලේ විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ. හරි. එතකොට design කියලා එකකුත් අපිට බලා ගන්න පුළුවන් desktop side එකේ මේකේ නෑ. එතකොට ඔය ටික තමයි බේසික්ම අපිට O level ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න සහ සාමාන්‍යයෙන් document එක සරල document එකක් create කරගන්න අවශ්‍ය වෙන දේවල් ටික. එතකොට අපි පළවෙනි වීඩියෝ එකෙන් ඉතා සරල දෙයක් කතා කරේ. ඕගොල්ලෝ මේක සරලයි කියලා ඊළඟ වීඩියෝ සීරීස් එකම බලන්න නැතුව ඉන්න එපා. මම මේක ගොඩක් පැහැදිලි කරේ. ගොඩක් අය අතහැරිලා තියෙනවා මුල ඉඳලම අල්ල ගන්න ඕන අය. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේ ඉඳලා මම ගොඩක් හඳුන්වීමක් කරන්නේ නෑ මේ එක එක මෙවලම්. ඒ කියන්නේ එක අයිකන් මේකෙන් මොකද වෙන්නේ කියලා මම වෙනම හඳුන්වන්නේ අඩුවෙන්. එතකොට මුකුත්ම දන්න බිඳුවේ ඉඳලා පටන් ගන්න කෙනෙකුට තමයි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. දෙවෙනි වීඩියෝ එකේ ඉඳලා ડોකියුමන්ට් එකක් සරලව කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා ටික වැඩි වෙන විදිහට අපි එපිසෝඩ් වලින් කතා කරනවා. අවසානයේට අපි නැවතත් මතක් කරනවා O level පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල වර්ඩ් ප්‍රශ්න අරගෙන අවුරුදු 5ක ඒව අරගෙන අපි කතා කරන එක වීඩියෝ එකකින්. එහෙනම් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවාට. එහෙනම් අදට ගිහින් එන්න අපි
ඉක්මනින්ම හමුයමු වර්ඩ් සීරිස් එකේ දෙවනි වීඩියෝ එකත් සමගින්.